කොහොමද යාළුවනේ? ඔයාලටත් මේ වගේම වැස්සද? ඉතින් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. Welcome to my channel. ඉතින් අද එළියට බහලා බැලුවාම මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඇත්තටම එළියට යන්න බෑ. එහෙම කියලා වැඩ නොකරත් බෑනේ. උදේම බබාලා දෙන ඉස්කෝලේ යවුවා. චූටි බබයි මායි ගෙදර තනි වුණා. ඉතින් අපි දෙන්නටත් කම්මැලි අපි පොඩ්ඩක් එළියට ඇවිල්ලා වටපිටාව බලලා ආයෙත් ගේ ඇතුළට යන්න තමයි බැලුවේ. එළියේ ඉතින් වැස්ස බලාගෙන ඉන්න පුළුවන් වැස්ස දිහා. ඒ තාම නිදිමත ගතියක් තියෙනවා බබාට. ඒක නිසා මම හිතුවා ඇතුළට ගිහිල්ලා කොත්තමල්ලි එකක් බොන්න. චූටි බබාත් ගොඩාක් කැමති කොත්තමල්ලි වලට. ඉතින් ඉඟුරු කොත්තමල්ලි මුලින්ම බැදගත්තා. ඊට පස්සේ ඉඟුරුත් එක්ක දාලා අපි දෙන්න මේ කොත්තමල්ලි දෙකක් බොන්න තමයි හදන්නේ. ඉතින් චූටි බබා නම් ගොඩාක්ම කැමති මේකට. එයා කියන්නේ තේ කියලා. මේකේ රසයේ වෙනසක් ගැන එයාට තේරෙන්නේ නැහැ. ඉතින් මටත් හරි ලේසි යාට කොත්තමල්ලි එකක් හදලා දෙන එක. මේ දවස්වල පොඩ්ඩක් අර වැස්ස ගතිය ආයේ ආපු නිසා අපිට සෙම ගතියක් වගේ තියෙනවා. පීනස වගේ කිඹුහුන් යනවා. ඉතින් මං ඇහුවා මේ කප් එකට දෙන්නද කියලා බබාට. එයා කැමති නෑ ඒකට. එයාට ඕනි මේ ලොකු එක්කෙනෙක් වගේ මං වගේම පීරිසි කෝප්පෙන් බොන්න. එයා හරි ආසාවෙන් මේක බොනවා. ඉතින් මටත් හරි ලේසි. අපි ඊට පස්සේ කරේ ටිකක් නිදාගත්තා. නිදාගෙන නැගිටලා 11:00 විතර තමයි අපි දෙන්නම කෑවේ. බබාට කවන්න කියලා මට උදේ පාන්දර හරදර කරන්නත් බෑ. එයාත් පොඩ්ඩක් නිදිමත ගතියෙන් හිටියේ. ඉතින් 11:00 විතර අපි දවල් කෑම එකම ගත්තා. ඉතින් චූටි බබාටත් කවලා මමත් කෑම ටික එහෙම කාලා ඊට පස්සේ මම බැලුවා මොකද්ද දැන් මම කරන්න කියලා. මම සතියක විතර ඉඳලා හිතාගෙන හිටියා චූටි බබාගේ කබඩ් එක පොඩ්ඩක් අස් කරන්න ඕනි කියලා. ඉතින් මට කබඩ් ගොඩක් තියෙනවා ගෙදර. ඒ වුණාට මට ඔක්කොම එක දවසේ අස් කරන්න බැහැනේ. ටයිම් එකත් ඉතින් හැම දෙයකටම මැනේජ් කරගන්න අමාරුයි. අද වැස්ස දවසේ නම් මේකට මට පැය 3ක් වුණත් දෙන්න පුළුවන්. ලොකු බබ්බාලා දෙන්න ඉස්කෝලේ ඇරලා එනකොට එයාලගේ වැඩ කරන්න ලෑස්ති වෙලා හිටියාම හොඳටම ඇති. වැස්ස දවස්වල වෙන වැඩ කරන්නත් බැහැනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ බබාගේ කබඩ් එක තියෙන්නේ. ඇත්තටම රෙදි ටික හැම නමලා තිබ්බට ඕක තියෙන එකකුත් නෙවෙයි, පිළිවෙලට තියෙන්නේ නැහැ. හරිම අමාරුයි පිළිවෙලට තියාගන්න. බඩු මුට්ටු කබඩ් එකකට දැම්ම පළියට ගේ ලස්සන වුණා කියලා ගේ පිළිවෙල වෙන්නේ නැහැ. මොකද ඇත්තටම කබඩ් එක ඇතුලේ හොඳ ඇරේන්ජ්මන්ට් එකක් තිබුණොත් තමයි අපිට හැඩි වෙන්නේ නැතුව බඩු ටික තියාගෙන ඉන්න පුළුවන්. ඉතින් මම හිතුවා කබඩ් එක ඇතුලේ ඔක්කොම හිස් කරලා හොඳට පිහදාලා එළියත් හොඳට දූවිලි ටික පිහදාලා අද දවසේ ඇතුළත චූටි බබාගේ වැඩේ ඉවර කරනවා කියලා. එයාගේ කබඩ් එක සුද්ධ කරන වැඩේ. ඉතින් මේවා ටිකක් පරණ පේන්ට් කරපුවා. චූටි බබාට නෙමෙයි මේක ලොකු බබාට ගත්තු එකක්. ඊට පස්සේ මම ආයෙත් ඔය වයිට් පේන්ට් එකක් ගාලා චූටි බබාට ලෑස්ති කරලා ගත්තේ. ගොඩක් ඉතින් අර පරණ පේන්ට් එකක් තියෙන්නේ. පුළුවන් විදිහට මම පොඩ්ඩක් ක්ලීන් කරා. තෙත රෙද්දකින් ක්ලීන් කරලා ඒක දූවිලි ටික අයින් වුණාට පස්සේ ආයේ ඩ්‍රයි රෙද්දකිනුත් පිහදාලා පුළුවන් උපරිමයෙන්ම ක්ලීන් කරගත්තා. ඉතින් පිටිපස්සෙත් ගොඩක් දූවිලි මකුළු දැල් වගේ තිබුණා. ඒවත් මම වෙනම අතු ගෑවා. ඒ විදිහට කබඩ් එක ක්ලීන් කරගෙන ඊට පස්සේ මම ලෑස්ති වුණේ මේක ඇතුලේ ඇරේන්ජ්මන්ට් එක මම කොහොමද කරන්නේ කියලා. සාමාන්‍ය ඉඩක් තියෙනවා කබඩ් එකේ. මේකෙත් ගොඩක් වෙලාවට බබාට අවශ්‍ය වෙන එදිනෙදා අවශ්‍ය වෙන දේවල් තමයි මේකේ දාලා තියෙන්නේ. අනිවාර්යෙන් යතුරු දාලා තියන්න ඕනේ. නැත්නම් මේක ලස්සනට ඇරේන්ජ් කරනවා අපේ චූටි බබා. එයාට සීතල කාලෙට අඳින ජර්සි, එතකොට මොනවා හරි දුර ගමන් වල අඳින ඇඳුම් ඒවා තියෙන්නේ ලොකු කබඩ් එකේ, අපේ කබඩ් එකේ. නමුත් එයාට අර නිතර භාවිතා කරන දේවල් තමයි මේ කබඩ් එකේ මම තියාගෙන ඉන්නේ. ඉතින් මේ විදිහට ක්‍රීම් වර්ග, පවුඩර් වර්ග, කොලොන් වර්ග මෙච්චර කල් මම තියාගෙන හිටියේ මේ විදිහට. ඒකට මම මේ පොඩි කාඩ්බෝඩ් වලින් හදාගත්තු අහක දාන රෙදි වලින් හදාගත්තු බොක්ස් එකක් අලුතෙන් හදුවා. මම මේක සතියක් විතර ඉඳලා හිතාගෙන හිටපු විදිහට තමයි මේ බොක්ස් ටික arrange කරගත්තේ. මේ ඔක්කොම ඉවතලන ද්‍රව්‍ය. ඉතින් අර ඉවතලන
බොක්ස් එකක් හරි මොකක් හරි දැක්ක ගමන් මට එක එක ඒවා හිතෙනවා. ඉතින් මෙන්න මේ වගේ අහක දාන කාඩ්බෝඩ් පෙට්ටි වලින් තමයි මම ඔය හැම බොක්ස් එකක්ම හදලා තියෙන්නේ. මේ බොක්ස් එකත් ඒ විදිහට හදාගත්තු එකක්. මම මේකේ ෂෝට් වීඩියෝ එකකුත් අප්ලෝඩ් කරා මගේ channel එකේ. මේක මම ඊයේ තමයි මේ විදිහට හදාගත්තේ. ඔය දැන් මම හදන්නේ টොප් එක. කාඩ්බෝඩ් බොක්ස් එකේ টොප් එකට ඒකත් ඉවතලන පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන කාඩ්බෝඩ් කෑල්ලක් දාලා ඒක අර අලව ගත්තා. මොකද කාඩ්බෝඩ් කියන එකට මේ ශක්තිමත්භාවය අඩු නිසා සහාර අඛණ්ඩතාවය හොඳට තියෙනවනේ කාඩ්බෝඩ් වගේ දේවල්. ඉතින් වතුර පොඩ්ඩක් වැටුණත් දිය වෙන්න බලනවා. ආරක්ෂිත බවක් සහ නිමාවක් එනවා. ඉතින් ඒකට තමයි මම මේ රෙදි භාවිතා කරන්නේ. මේ කාඩ්බෝඩ් එක නම් ඉතින් නිකම්ම මම ඇලෙව්වා මේ ග්ලූ ගන් එකක් ආධාරයෙන් තමයි මම මේක හදාගත්තේ. ඔය ක්ලීන් කරපු හොඳ රෙද්දක් අරගෙන බොක්ස් එක හොඳට කවර් කරා රෙද්දකින්. ඇත්තටම ඉතින් කාඩ්බෝඩ් බොක්ස් කියන ඒවා අපිට හොදලා ගන්න බැහැනේ. ඒකත් එහෙමයි. අනිත් එක තමයි ඒවා ගොඩාක් ඉතින් අපි දන්නවා ට්‍රාන්ස්පෝර්ට් එකට තමයි කාඩ්බෝඩ් බොක්ස් එක පාවිච්චි කරන්න කියලා. එතකොට ගොඩක් විස බීජයක් තියෙන්න පුළුවන්. මම ඉතින් සාමාන්‍යයෙන් කරේ මේ බොක්ස් එක හොඳට අවුවේ වේලලා ගත්ත එක තමයි. ඊට පස්සේ ඉතින් හොඳ ක්ලීන් රෙද්දක් අරගෙන මේ විදිහට මම ග්ලූ ගන් එකක් ආධාරයෙන් අලවගෙන টොප් එක මේ විදිහට දැම්මා. එයාගේ ටවල් ටික ඒ ටික arrange කරගන්න මට පුළුවන් වුණා ඒ box එකේ. ඒ වගේ හදපු අනිත් box ටික තමයි මේ. මේ අර මම ක්‍රීම් දාන්න හදපු box එක. ඒකත් ඉතින් ඉවතරන රෙදි කාඩ්බෝඩ් පාවිතා කරලා මම හදපු එකක්. මේකත් එහෙමයි. මේ ගෙදෙට්ට ගේන එක එක හැඩති box මොනවද කියලාවත් මට මතක නැහැ. ඒවට ඉතින් මට ඒ වෙලාවේ මොනවා හරි රෙදි අයින් කරන ඒවා බබාලගෙම සමහර පරණ ගවුම් වගේ එහෙම තමයි මම භාවිතා කළේ මේ දේවල් අලව ගන්න. මේකත් මම අර සතියක විතර ඉඳන් මම කිව්වනේ මම ඇරේන්ජ්මන්ට් එක ගැන හිටියා කියලා. ඉතින් මට ඉඩ තියෙන වෙලාවට පැය භාගෙද පැයද ඔය වගේ box කීපයක් මම හදාගත්තා. බබාගේ බඩු ටික දාන්න කියන අදහසින් තමයි මම මේ box ටිකත් හදාගත්තේ. ඉතින් ඊට පස්සේ මට මේ ටික ඉතින් කබඩ් එකට දාන්න බෑනේ එකපාර කබඩ් එක ක්ලීන් කරගන්න ඕනි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ටවල්ස් ටික, එතකොට ක්‍රීම් ටික, මේ අගරේදි ටික මම මේ විදිහට box වලට දාලා ඉඩ ගැන මට ලොකු අදහසක් තිබුණේ නෑ. ඉතින් තිබිච්ච box ටික තියලා බැලුවා. බලනකොට මුළු කබඩ් එකේ භාගයට භාගයක් ඉඩ ඉතුරු වුණා. බොක්ස් ටිකට දැම්මට පස්සේ ඉතින් අර පිළිවෙලකුත් තියෙනවා, ලස්සනකුත් තියෙනවා. තව බොක්ස් දෙක තුනක් උනත් දාන්න ඉඩක් තියෙනවා. ඉතින් මට හරි සතුටුයි. මොකද මේ දැන් පොඩ්ඩක් ඉක්මනට මේක රෙදි ටික ගනිද්දී උනත් අපට ආසාවෙන් ගන්න තේනවනේ. ඉතින් අන්තිමට කීටක් එකක් මාරු කරා. පරණ කීටක් එකක් තිබුණේ යාගේ අතුරට. ඊට පස්සේ මම අලුත් කීටක් එකකුත් දාලා ඉතින් ඔන්නේ විදිහට කබඩ් එකේ වැඩ ටික ඉවර කරා. ඉතින් ඒ වැඩේ ඉවර වෙනවත් එක්කම ලොකු බබාලා දෙන්න එන වෙලාවත් ලං වුණා. ඉතින් එයාලා තාවට පස්සේ මට සුප් එකක් හදන්න උනා. මොකද ලොකු බබා අසනීපෙන් ආවේ. යාට උණ හැදිලා සෝ ත්‍රෝට් එකක් ඇවිල්ලා දැන් බෙහෙත් ගේන්නත් යන්න වෙනවා රෑ වෙලා. හවස 7ට විතරනේ පීපී වලට එන්නේ ડોක්ටර්ස්ලා. පෑන් කේකුත් හදලා දුන්නා. ඒ අතරේ පොඩ්ඩක් මම එළියට ආවා. මට ආසයි එළියේ වැඩ ගොඩාක් මට තියෙන නිසා පොඩ්ඩක් එළිය ඇවිල්ලා පොඩි වෙලාවක් හරි වැඩ කරන්න කියලා. හවස 6ට විතර එළිය වැඩ කරන්න බෑ. අර ගස් තෙතයි බිම තෙතයි. ඉතින් යාළුවනේ ওই විදිහට තමයි ඉතින් අද දවසේ ගෙවුනේ. හවස බෙහෙත් ගේන්න යන තිනා වැඩ ගොඩක්. ඉතින් අම්මා කෙනෙක්ට වැඩ ඉවර වෙන්නේ නැහැනේ. ඉතින් මගේ channel එකත් එක්ක ඔයාලා දිගටම රැඳිලා ඉඳී කියලා මම විශ්වාස කරනවා. මම මේ ගෙවල් ලස්සන කරන දේවල් හැමදේම මම ඔයාලත් එක්ක share කරගන්න අතරතුරම මගේ බබාලගේ පුංචි දඟකාර වැඩත් ඔයාලත් එක්ක මම share කරගන්නවා. ඉතින් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න මාව subscribe කරන්න. මට subscribersලා ටිකක් අඩුයි. ඉතින් මාත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. like කරන්න, share කරන්න. ඔයාලට සුබම සුබ දවසක්.